අද මම කතා කරන්න යන්නේ ෆස්ට් කියන ප්‍රතිකාර ක්‍රමය ගැන. යුනානි වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය ප්‍රතිකාරයක් වන ෆස්ට් ප්‍රතිකාර කර්මය ඊටාම හොඳ ප්‍රතිකර්මයක්. විශේෂයෙන්ම අපේ ශරීරයේ තියෙන බොහෝ රෝගවලට ප්‍රතිකාර කරන ප්‍රතිකර්මයක්. ලංකාවේ තුල නම් ගොඩක් දුරට ඉරුවාරදය මිග්‍රේන් වලට එහෙම නැත්නම් වෙරිකෝස් වෙයින් වලට ඒ වගේම සමහරක් කල්ගත වුණු බෝ නොවන රෝගවන අක්මා රෝගවලට මේ හඳහා ප්‍රතිකාර කරනවා. ඉතින් මේට අමතරව විහිදුණු ගොඩාක් රෝග වලට ප්‍රතිකාර කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේකෙදි අපි ගොඩක් දුරට ප්‍රතිකාර ක්‍රම දෙකක් තියෙනවා. ශරීරයේ විශේෂයෙන්ම ශිරා වලින් ගන්න රුධිරය හරහා තමයි මේ ප්‍රතිකාර ක්‍රමය කරන්නේ. ඉතින් මේකෙදි අපේ කපින් ප්‍රතිකාර හා සමාන වුණත් මේකේ සිදුවන ක්‍රියාවලිය වෙනස්. ඉතින් කොහොම හරි මේ ක්‍රියාවලියේදී අපි ගොඩක් දුරට ශිරාගත රුධිරය එළියට ගැනීමක් සිදු කරනවා. ඒ වගේම මේ සඳහා අපි යොදා ගන්නා විශේෂ උපකරණ කිහිපයකුත් තිබෙනවා. ඉතින් මම ඉල්ලා සිටින්නේ රෝගීන් සුවපත් කිරීමේ කලාව සඳහා අතීතයේදී බොහෝ ප්‍රතිකාරකම් තිබුණා. අවාසනාවට අපේ රෝගීන් මේ ගැන දන්නේ නැහැ. ඉතින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඇතුළත තියෙන සිද්ධ යුනානි ආයුර්වේද කියන මේ කලාවන් තුළ හරියට හඳුනගෙන අපිට මේ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන් නම් ඉතා වටිනවා. ඉතින් තවත් දවසක අපි තවත් වීඩියෝ එකකින් හමු යමු. ස්තුතියි.